අද වීඩියෝ එකේ කතා කරන්නේ Gemini ගැන. මොකක්ද මේ Gemini කියන්නේ? ඒ වගේම මොනවටද මේක යූස්ෆුල් වෙන්නේ වගේ දේවල් තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සහ වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් මොකක්ද මේ Gemini කියන්නේ? Gemini කියන්නේ ChatGPT Siri වගේ Google Android phones වලට එන Google Assistant ඉන්නේ. Assistant එක අප්ග්‍රේඩ් කරලා ආපු අලුත්ම AI සිස්ටම් තමයි මේ Android වල ඉන්න Gemini කියන්නේ. ඉතින් මේක හරහා අපිට බොහෝ දේ ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේක ගැන කතා කරමු. මේක කොහොමද ෆෝන් එකට ලබා ගන්න කියලා කතා කරලා ඉවරනාට පස්සේ අපි බලමු කොහොමද Gemini එකෙන් වැඩ ගන්න කියලා. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද Gemini ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකට Android mobile phone එකට දාගන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද අපේ ඒ කියන්නේ දැන් අපේ ෆෝන් එකට ඉන්බිල්ට්ම ඒ කියන්නේ Android ෆෝන් වලට එන්නේ Google Assistant කියන පරණ assistant. ඉතින් දැන් අලුත් assistant කෙනෙක් ඉන්නවා Gemini කියලා. ඉතින් දැන් බලමු කොහොමද අපේ මොබයිල් ෆෝන් එකට Geminiව setup කරගන්න කියලා. ඉතින් මතකද අපේ channel එක subscribe කරන්න සහ මේ වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් මම මේ කරන හැටි ඔයාලට step by step කියලා දෙනවා. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේකට Gemini setup කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ මැද තියෙන home button එක press කරන් ඉඳලා ඔයාලා මෙන්න මේ එන assistant එක කියන්න ඕනේ Gemini කියලා. එහෙම නැත්නම් Gemini කියලා. ඉතින් Gemini කියලා කිව්වම මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති welcome to Gemini කියලා. මේකේ Gemini වල තියෙන benefit එහෙම නැත්නම් advantages එහෙම නැත්නම් වාසි කිහිපයක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මම switch කියන එක දුන්නට පස්සේ මෙන්න මේ වගේ review key info කියලා access to Gemini කියලා දෙනවා. ඉතින් මේකෙදි කියන්නේ microphone camera වලට access දෙන්න කියලා. ඉතින් මම මෙතනදී use Gemini කියලා දෙනවා. දැන් හරි. දැන් ඔයාලගේ ෆෝන් එකේ Gemini වැඩ. ඔයාලට තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ home එකට ඇවිල්ලා hey Google කියන්න විතරයි. අල්පෙනදී මම hey Google කිව්වහම ask Gemini කියලා තියෙනවා. ඊට පස්සේ මම අහනවා what's the time කියලා. කියන්නේ අපිට Alexa Siri වගේ අපිට පුළුවන් මේකෙන් ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම අපිට දන්න දේවල් අහගන්න ගොඩක් දේවල් කරලා පෙන්නන්නම් මම. ඉතින් මේ වගේ what is the weather today කියලා මම කිව්වා. ඉතින් එයා අපිට කියනවා ඒ කියන්නේ අද දවසේ කාලගුණය කොහොමද කියලා අහුවා. ඉතින් ඔයාලට පේනවා ඇති එයා දීපු රිප්ලයි එකේ විස්තරාත්මකව අපිට පෙන්නනවා. ඉතින් මම කියනවා back to the home page කියලා. එතකොට එයා back වෙනවා home එකට. ඉතින් දැන් මම කියනවා open the YouTube කියලා. එතකොට එයා මෙන්න මේ විදිහට YouTube app එක open කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති YouTube එකේ short එකක් play වෙනවා. ඉතින් මේ විදිහට සරලවම අපිට පුළුවන් Gemini එකෙන් මේ වගේ වැඩ කරගන්න. ඉතින් දැන් මම කියන්නේ කොහොමද Gemini එක හරහා AI photo generate කරන්න කියලා. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හරහා AI එකෙන් ඡායාරූප නිර්මාණය කරගන්න කොහොමද කියලා තමයි මම දැන් කියන්න යන්නේ. ඉතින් මම මේ විදිහට can you generate an AI picture of කියලා මට ඕන picture එකක් මම කිව්වා. ඉතින් මම කිව්වේ AI artificial intelligence robot කෙනෙක් මොටර් එකක් අදිනවා. එතන එහා පැත්තේ ජිරාෆ් කෙනෙක් ඉන්න ඕනි කියලා මම කිව්වා. ඉතින් ඒ විදිහටම මෙන්න මේ වගේ quality picture එකක් AI වලින් එයා හදලා දුන්නා. ඉතින් මේ විදිහට quality HD photo එකක් ලබා දුන්නා. ඉතින් මේක download කරන්න නම් මෙන්න මේ photo එක උඩ තියෙනවා download කියලා. අන්න ඒක උඩ ඔයාලා එක සැරයක් touch කරාම ඔයාලගේ gallery එකට save වෙනවා. ඉතින් කිසිම data ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. transfer කරගන්න ඕන දේවල් transfer කරගන්න පුළුවන්. ඒ වගේම translate කරගැනීමේ පහසුකමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් මේකේ හරහා ලබා ගන්න පුළුවන්. තමයි අද අපේ වීඩියෝ එක ගන්න ඉන්නේ. වීඩියෝත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ආදරේ. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න එහා පැත්තෙන් එන bell notification එක ලින්ක් ක්ලික් කරොත් මම දාන වීඩියෝස් ඔයාලට notification එක කරා ගෙන්නා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් මම ආදරේ ගිහින් එන්නම්. ඒත් එක්ක ඔයාලා පරිස්සමෙන් ඉන්න. ජන් ජන් වේවා. සුබ දවසක්.
අවසන් දොරටු වැඩි නුබට පමණයි කියමි මා ප්‍රේමී